මගෙන් අහන තවත් ප්‍රශ්නයකට අද මේ වීඩියෝ එකෙන් උත්තරයක් දෙන්න ඕනේ කියලා. ඒ තමයි මෙහෙ accommodation එකක් අපි හොයාගන්නේ කොහොමද කියලා. ඉතින් මෙහෙ accommodation හොයාගන්න විවිධ ක්‍රම තියෙනවා. official website එකක් තියෙනවා. ඒකෙන් අපිට accommodation එකක් rent එකට ගන්නත් පුළුවන්. මිලදී ගද්දි අපිට හොයාගන්නත් අවස්ථාවක් තියෙනවා. ඒ වගේම Facebook group හරහා අපිට පුළුවන් මෙහෙ accommodation එකක් හොයාගන්න. ඒ වගේම අපේ ලංකාවේ කට්ටියගේ groups තියෙනවා මෙහෙ Facebook එකේ. ඒ වගේම WhatsApp group එකක්. මම දන්න තරමේ WhatsApp group එකට නම් කට්ටියව ඇඩ් කරගන්න මෙහෙ ආවහම හෝ වීසා එක ඇවිල්ලා තියෙනවා නම් තමයි. ඉතින් ඔයාලට පුළුවන් ඒ ක්‍රමවලින් මෙහෙ accommodation එකක් හොයාගන්න. ඒ වගේම තව දෙයක් කියන්න ඕනේ ඉන්දියන් groups උත් තියෙනවා. අන්න ඒවෙත් accommodation publish කරනවා ඒ කට්ටිය. ඉතින් ඇත්තටම මෙහෙ මුලින්ම අපිට එන්න වෙන්නේ sharing සාමාන්‍ය student කෙනෙක් විදිහට එනවනම්. ඉතින් එතකොට ගොඩක් වෙලාවට ඉන්දියන් පාකිස්තාන් කට්ටියත් එක්ක තමයි ගොඩක් වෙලාවට අපිට ඉන්න හම්බ වෙන්නේ. ඊට පස්සේ මාස 6-7ක් ගියාම අපිට ඒ landlord ගේ reference එකත් අරගෙන move වෙන්න පුළුවන් තව තැනකට. ඉතින් ඊට පස්සේ තමයි ගොඩක් වෙලාවට ලංකාවේ කට්ටිය එකතු වෙලා ගෙවල් ගන්න මෙහෙ. ඉතින් ඒ විදිහට අපිට පුළුවන් accommodation එකක් හොයාගන්න. ඒ වගේම ඔයාලට තවත් වැදගත් කාරණාවක් කියන්න ඕනේ මෙහෙ accommodation හොයද්දි scams තියෙනවා. ඉතින් ගොඩක් වෙලාවට Facebook එකෙන් එහෙම හොයද්දි scams වලට අහු වෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඉතින් මම හිතන්නේ ලංකාවේ ඉඳන් එන කෙනෙක් නම් මුලින්ම මෙහෙ temporary accommodation එකකට ඇවිල්ලා ඊට පස්සේ මෙහෙ කට්ටිය අඳුරගෙන contacts වලින් හරි එහෙම accommodation එකක් බලලා වීවින් ගිහිල්ලා Taman තෝරගන්න එක තමයි වඩාත් හොඳ කියලා. ඒක එක එක්කෙනාගේ thinking pattern එක සහ එක එකනා හිතන විදිහ අනුව එක වෙනස් වෙනවා. ඒක මගේ opinion එක මම කිව්වේ ඒක හොඳ දෙයක් කියලා. ඉතින් ගොඩක් වෙලාවට මෙහෙ temporary accommodation available වෙනවා. ඉතින් ඒකක් අරගෙන මාසයක් හෝ මාසෙකමාරකට අපිට පුළුවන් අපිම වීවින් ගිහිල්ලා අපේ accommodation එක choose කරගන්න. ඉතින් ඒක මම කිව්වේ additional point එකක් විදිහට සහ මගේ view point එක විදිහට. ඉතින් දැන් බලමු අපි අයර්ලන්ඩ් වල accommodation හොයාගන්න පුළුවන් official website එකයි. ඒ වගේම මම Facebook එකේ groups ටිකක් පෙන්නනම් අන්න ඒ ටික සහ ලංකාවේ කට්ටිය ඉන්න මෙහි ශ්‍රී ලංකන් groups දෙකක් තියෙනවා. ඒ දෙකයි. ඉතින් අපිට පුළුවන් ඒවැ post දාලා අපිට accommodation එකක් හොයාගන්න. ඉතින් අපි දැන් බලමු ඒ websites ටික කොහොමද කියලා. මේ තමයි අයර්ලන්ඩ් වල අපිට ඔෆිෂියලි තියෙන එක්ක අපි ගෙයක් මිලදී ගන්න නැත්නම් අපි ගෙයක් රෙන්ට් කරන්න නැත්නම් අපි ෂෙයාරින් කරගන්න වගේ දේවල් වලදී අපිට හොයාගන්න පුළුවන් ඉන්න තැනක්. ඒ කියන්නේ accommodation එකක් හොයාගන්න පුළුවන් ප්‍රධානම වෙබ්සයිට් එක තමයි draft.ie. මේ තියෙන්නේ ඒකේ ඉන්ටර්ෆේස් එක. ඉතින් ඔයාලා ගෙයක් මිලදී ගන්නවා නම් මෙතන සිලෙක්ට් කරන්න පුළුවන්. රෙන්ට් එකට ගන්නවා නම් අපි දැන් normally බලන්නේ accommodation ගොඩක් වෙලාවට මුලින්ම රෙන්ට් එකටනේ. අපි රෙන්ට් එක සිලෙක්ට් කරලා අපිට පුළුවන් අපි ඉන්න ඒරියා එක මෙතනින් සිලෙක්ට් කරන්න. දැන් අපි ඉන්නේ ඩබ්ලින් නම් අපි ඩබ්ලින් සිලෙක්ට් කරන්න පුළුවන් අපිට. එතකොට අපිට පුළුවන් අපි ඩබ්ලින් සිටි එකේ ඉඳන් කොච්චරක් දුරකින්ද අපි බලන ප්‍රයිස් රේන්ජ් එක කොහොමද එතකොට බෙඩ්ස් ගාන ඒ කියන්නේ බෙඩ්රූම්ස් ගාන කොහොමද එහෙම අපිට ෆිල්ටර් එක හදාගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ විදිහට අපිට ප්‍රොපර්ටිස් හම්බ වෙනවා. අපිට තියෙන්නේ අපි කැමති ප්‍රොපර්ටි එක මෙතනින් සර්ච් කරලා ඒගොල්ලන් ඇප්ලයි කරන්න විදි තියෙනවා. එක්කෝ ඊමේල් කරන්න තියෙනවා නැත්නම් WhatsApp එක හරහා ඒගොල්ලන් එක ගනුදෙනු කරන්න තියෙන අන්නේ ඒ කියන ක්‍රමයක් හරහා අපි එහෙගේ අයිතිකාරයව කන්ටැක්ට් කරගෙන වීවින් එකක් අපි රික්වෙස්ට් කරන්න අපිට පුළුවන් වෙනවා. මේක තමයි අයර්ලන්ඩ් වල තියෙන මේන්ම accommodation හොයාගන්න තියෙන මේන් වෙබ්සයිට් එක විදිහට අපි කන්සිඩර් කරන්නේ. ඉතින් ඔයාලා දැන් අයර්ලන්ඩ් වල කොහේ හිටියත් අපිට පුළුවන් මේක through accommodations හොයාගන්න. එතකොට මේ විදිහට හැමදේම මෙයාලා අපිට ෆිල්ටර් කරලා තියෙනවා අපේ පහසුව සඳහා. කට්ටිය උදව් කරන කට්ටිය ඉන්නවා ඇත්තටම ලංකාවේ කෙනෙක්ට උදව්වක් කරනවා කියන
තැන ඉඳගෙන accommodation හොයලා වීවීන් ගිහිල්ලා උදව් කරන කට්ටිය ඉන්නවා. නැත්තේ නැහැ. ලොකු පිරිසක් ඉන්නවා මම දැනුවත්ව මෙහෙ එහෙම උදව් කරන කට්ටිය. ඒ වගේම ලංකාවේ කට්ටියගෙන් අනවශ්‍ය විදිහට මුදල් අරගෙන තමන්ගේ සල්ලි තමන්ට මුදලක් උපයා ගන්න පිරිසකුත් මෙහෙ ඉන්නවා accommodation දීලා. ඉතින් ඒක හින්දා ඔයාලා ඒ ගැනත් සැලකිලිමත් වෙන්න. ඒ කියන්නේ තමන් රූම් එකකට අසාමාන්‍ය මුදලක් ගෙවනවා නම් ඒක ඒ කෙනා තමන්ගේ ආදායමට ඇඩිෂනල් ඉන්කම් එකක් විදිහට තමයි ඕගලන්ට රූම් එක දීලා තියෙන්නේ. ඉතින් මෙහි සාමාන්‍ය සබ්ලෙටින් කරන්න බෑ ලීගලි. මෙහෙ එහෙම කරන්න බෑ. ඉතින් ඔයාලා ඒ ගැනත් දැනුවත් වෙන්න. මොකද ලංකාවේ හොඳ මිනිස්සු වගේම මෙහෙ නරක මිනිස්සුත් ඉන්නවා ඒ වගේ දේවල් කරන. ඉතින් ඔයාලා ඒ වගේ කෙනෙක්ට අහු වෙන්නේ නැතුව ඔයාලගේ සල්ලි පරිස්සම් කරගෙන මෙහෙ ස්ටුඩන්ට් කෙනෙක් එනවා නම් පාර්ට් ටයිම් කරනකම් ටික කාලයක් යනවා අපිට. මොකද සෙටල් වෙලා ඊට පස්සේ මෙහෙ ඕන GNIB කාඩ් එක අරගෙන ඒ ටික සෙටල් වෙන්න මාස 2-3ක් යනවා. ඒ කාලෙදි තමන් ලංකාවෙන් ගේන මුදල් හරිම අර පිරිමැස්මෙන් පාවිච්චි කරලා තමන් ඉන්න තැනට බිල්ස් වලට අනිවාර්යෙන් ගෙවන්න ඕනේ. ඒකින්ද ඒවට මුදල තියාගෙන අර පිරිමැස්මෙන් තමන් ජීවත් වෙන්න ඕනේ. ඉතින් ඒ ගැනත් නොහිතා ඒ වගේ වැඩ කරන ලංකාවේ පිරිසකුත් මෙහෙ ඉන්නවා. නැතුව නොවේ. ඒක මගේ එක්ස්පීරියන්ස් එකෙන් මම කියන්නේ. මම දන්න කට්ටියකටත් ඒ වගේ දෙයකට මුහුණ දෙන්න වුණා. ඉතින් ඒක හින්දා ඔයාලා හරිම පරිස්සමෙන් ඔයගොල්ලෝ accommodation හොයාගද්දි මෙහි ලංකාවේ කට්ටිය contact කරගන්න. ගොඩක් කට්ටිය groups වල දානවා අපි මෙහෙම rooms දෙනවා කියලා. ඉතින් ඇත්තටම අපි බලන්නෙත් ඇත්තටම අපේ personally අපි බලන්න උනත් ලංකාවේ කෙනෙක්නේ අපිට බයක් නැහනේ එහෙම කියලා. හැබැයි ඉතින් එහෙම කියලා ප්‍රයෝජන ගන්න මිනිස්සුත් මෙහෙ ඉන්නවා. ඒක හින්දා තමයි මම මේ දේ කියන්න හිතුවේ. ඉතින් හැමදේම ඔයාලා හොඳින් හිතලා බලලා හැමදේම කරගන්න ඕනි. ඉතින් මෙහෙ කවුරුත් තමන් විතරයි. ඒ කියන්නේ කවුරුවත් තව කෙනෙක්ට ආදරේ නැහැ ගොඩක් වෙලාවට. තමන්ගේ ළඟින් ඉන්න කෙනෙක් ඇරුණාම ඒක හින්දා තමන්ව විශ්වාස කරන්න. තමන්ගෙන් එළිය කිසිම මිනිස්සෙක් ලොකුවට විශ්වාස කරන්න යන්න එපා. ඒක හින්දා තමන්ගේ ඉන සර්කල් එකක් තියාගෙන ජීවත් වෙන්න පුරුදු වෙන. තමන්ගේ හැම පර්සනල් දෙයක්ම තමන්ගේ හැම යාළුවෙක්ටම මෙහෙ ඉන්න විශ්වාස කරලා කියන්න යන්න එපා. ඒකත් තමන්ට පහරක් වෙන අවස්ථාවක් තියෙනවා මේ වගේ රටවල් වලදී. ඉතින් මම හිතුවා මේ වීඩියෝ එකේදී ඒකත් ඔයාලට කියන්න ඕනි කියලා. අපි දැන් බලන්න හදන්නේ Facebook එකේ තියෙන groups මොනවාද කියලා අයර්ලන්ඩ් වල accommodation හොයාගන්න පුළුවන්. ඉතින් ඩබ්ලින් බේස් කරගෙන තමයි මම මෙතන group search කරලා තියෙන්නේ. ඒ වගේම අපි කෝක් වලට යනවා නම් ලිමරික් වලට යනවා නම් ගෝල්වේ වලට යනවා නම් ඒ වගේ groups උත් තියෙනවා. ඉතින් අපිට පුළුවන් එහෙම search කරලා groups වලිනුත් අපේ accommodation එක හොයාගන්න. ඉතින් මං කලින් කිව්වා වගේම මේ groups වල scams තියෙන්නත් පුළුවන්. ඉතින් ඔයාලා ඒ ගැනත් සැලකිලිමත් වෙන්න ඕනේ මේ වගේ දෙයක් හොයන බලනකොට. ඉතින් Facebook එකේ search bar එකේ search කරලා මේ වගේ groups ලොකු ප්‍රමාණයක් අපිට හම්බ වෙනවා. ඒ වගේම මෙන්න මේ Indians කට්ටියගේ තියෙන ලොකුම group එක තමයි මම දන්න විදිහට මේක. ඉතින් මේකෙත් ගොඩක් වෙලාවට publish වෙනවා. ඉතින් මේ වගේ යාලා කට්ටිය post දානවා, contact කරගන්න contact numbers පවා දානවා. ඉතින් අපිට පුළුවන් එහෙම contact කරගන්න. ඒ වගේම ඔයාලට පුළුවන් ශ්‍රී ලංකන් group දෙකකුත් තියෙනවා. ඉතින් දැන් මම ඔයාලට පෙන්නන්න යන්නේ ඒ දෙක. ඉතින් මේ groups දෙකෙත් post ලංකාවේ කට්ටිය ගාව තියෙනවා accommodation එකක් available. එයාලගෙන් කතා බහ කරලා ඔයාලට accommodation එක ගන්නත් පුළුවන්. ඉතින් මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වෙයි කියලා මෙහෙ accommodation එකක් හොයාගන්න. ඉතින් ආයෙත් දවසක අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.